මේක මගේ kids free vlog එකක්. මම හැමදාම share කරන්නේ බබාලත් එක්ක දවස් spend කරන හැටි vlogs. but මේක බබාලා නැතුව මං husband එක්ක ගියපු holiday එකක් ගැන. බබාලව ගෙදර තියලා අපි දෙන්න විතරක් යනවා කිව්වම මං හිතන්නේ අපි හැමෝම parents ලාට පොඩි guilt එකක් එනවා. ඉතින් I also had that. කොහොම හරි මම හිත හදාගෙන අපි දෙන්න විතරක් මේ holiday එක ආවා. මේක මං ටික කාලෙක ඉඳලා එන්න ආසාවෙන් බල හිටපු hotel එකක් especially because of this view. ඉතින් අපි දෙන්න කොහොම හරි අපේ anniversary එකට මේ හොටෙල් එකට ආවා බබාලා දෙනව ගෙදර තියලා. මොකද අපි දෙන්නම හිතුවා අපි දෙන්න වෙනුවෙනුත් ටයිම් එකක් ස්පෙන්ඩ් කරන්න ඕන කියලා. මොකද අපි ගොඩ කාලෙකින් අපි දෙන්න විතරක් කොහෙවත් ගිහින් ලෙෂර් ඉඳලා නැහැ. And since it was our anniversary we started off with a bottle of champagne. අපි එන්න කාලෙකින් lunch අරගෙන ආපු නිසා අපි දෙන්නට බඩගින්නක් තිබ්බේ නැහැ. So we had a drink, Netflix එකේ movie එකක් බැලුවා and had a nice chat and that's how we spent our evening. I don't like when you're going. But It makes me sad. we are coming tomorrow, no? But I don't like when you're going without us. Oh, really? We'll bring you next time. Okay. අපි බබාලට කියලා ආවේ අපි දෙන්න holiday එකක් යනවා කියලා. ඒකයි ඒ දෙන ගොඩ upset එකේ හිටියේ. ඉතින් we wanted to go to the beach. එනට පොඩ වැස්ස වගේ නිසා අපි එළියට ගියේ නැහැ. මට නින්ද ගිහිල්ලා it was නැගිටිනකොට I have missed the sunset. It was dark already. ඒ නිසා ලෑස්ති වුණා අපි කන්න එළියට යන්න. අපි හිටපු hotel එකේ restaurant එකේ දා වහලා තිබ්බේ. But we managed to find a really nice restaurant just next to the beach. අපි එතනින් dinner අරගෙන බලාදියාලගේ cocktail menu එකක් තිබ්බා. ඉතින් ඒකේ තිබ්බ cocktails try කරා. It was really nice. We came back to the hotel. ඊට පස්සේ ආයි Netflix එකේ movie එකක් බැලුවා. මොකද ගෙදර ඉන්නකොට දැන් ඉස්සර වගේ අපිට movies බලන්න බෑ රැයට. මොකද බබාලා උදේ නැගිටවන්න ඕන නිසා අපිත් කලින් යාලත් එක්ක නිදා ගන්නවා. කොහොම වුණත් මට වෙනද පුරුද්දට වෙන්නේ නැති. එළිය වැඩනකොට මහැරුණා. I kept the curtains open. I was waiting to have a nice bath here. ඉතින් මම bath salt දාලා bath එක ready කරගෙන I had a nice time there. මං ඉවර කරන්න ආසාවෙන් හිටපු පොතක් කියවලත් ඉවර කරගත්තා. And this was the bathroom view. Sunrise එක හරිම ලස්සනයි මෙතනට. ඊට පස්සේ අපි breakfast යන්න ready වුණා. It was early morning. මෙතන කවුරුත් නැහැ. වැඩි යව්වත් නැහැ. ඉතින් අපි එතනට වෙලා ටිකක් කළා හිටියා. We had a coffee, breakfast. We had a chat. ඉතින් අපි මේ ගොඩ දවසක ඉඳලා කරන්න හිටපු එකක් අපි දෙන්න විතරක් holiday එකක් යන්න. ඊට කලින් අපි එහෙම ගිහිල්ලා තියෙනවා. but ගිහිල්ලා hotel room එක pool එක ඒව දැක්කම ආපහු ගෙදර ගිහිල්ලා බබාලා දෙන්නව ගෙනල්ලා තියෙනවා එහෙම දෙසරයක්ම. ඉතින් ඊට පස්සේ එක වෙනද වගේම ඉතින් ඒ දෙන්නත් එක්ක ඒ දෙන්න ආස දේවල් කර තමයි ගොඩක් වෙලාට spend කරන්නේ. තව trips දෙකක්ම තියෙනවා. යාලත් එක්ක යන්න plan කරපේවා ඉස්සරහට. But this was so special. මොකද මං හිතන්නේ අපිට බබාලා ලැබෙන කලින් අපි දෙන්න කොහොමද හිටියේ කියලා තමතක වෙලා තිබුණේ. ඉතින් අපි ඒවත් කතා කරා. but mostly අපි කතා කරේ බබාලා ගැනම තමයි. එයාලා දෙන්නා මිස් වුණේ නැතුව නෙමෙයි. but this was much needed and we both enjoyed it.